පීරියඩ්ස් දෙන්න කලින් හැම මාසෙම බඩ පුරවාදාන ගතියක්, බර වැඩි වෙන ගතියක්, හිතේ අමුතු දුකක්, තරහ යන ගතියක් ඔයාලට දැනනවද? කාන්තාව හැමෝටම වගේ තියෙන මේ තත්ත්වය හඳුන්වන්නේ PMS. එහෙම නැත්නම් ප්‍රීමෙන්ස්ට්‍රල් සින්ඩ්‍රෝම් කියලයි. කාන්තාව විතරක් නෙවෙයි, පිරිමෑත් මේ ගැන දැනුවත් වෙන එක ගොඩක් වැදගත්. මොකද තමන්ගේ සහකාරියට ඇති වෙන කායික මානසික අපහසුතාවයේ තේරුම් අරගෙන ඇයට උදව් කරන එකෙන් PMS නිසා ඇති වෙන ප්‍රශ්න ගොඩක් වළක්ව ගන්න පුළුවන්. ඔයාට PMS තියනවද කියලා දැනගන්නේ කොහොමද? හැම මාසෙම පීරියඩ්ස් හැදෙන සතියකට හෝ දෙකකට කලින් ඇඟේ සහ හිතේ අපහසුතාව ඇති වෙලා පීරියඩ්ස් ඉවර වෙනවත් එක්කම ඒ ගතිය අඩු වෙලා යනවා නම් ඔයාට PMS තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඔයාට ඇඟට දැනෙන අපහසුතාව විදිහට පියවරු ඉදිමෙන එක සහ තද ගතියක් දැනෙන එක, බඩේ කොර ගතියක් දැනෙන එක, බඩ පුරවා දාන එක, බර වැඩි වෙලා වගේ දැනෙන එක, නිතර මහන්සි ගතියක් දැනෙන එක, ඔළුව රිදෙන එක වගේ දේවල් වෙන්න පුළුවන්. හිතේ ප්‍රශ්න විදිහට තරහ යන ගතිය වැඩි වෙන එක, ස්ට්‍රෙස් එක වැඩි වෙන එක, නිතර මූඩ් එක වෙනස් වෙන එක, මීට අමතරව ડિප්‍රෙෂන් තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. මීට අමතරව නිදාගන්න අමාරු වෙන එක, කෑම රුචිය වෙනස් වෙන එක, ලිංගික ආශාවන් වෙනස් වෙන එක වගේ දේවලුත් වෙන්න පුළුවන්. PMS තහවුරු කරගන්න පරීක්ෂණ නැහැ. නමුත් මේ තත්ත්වයේ තියෙනවා කියලා අඳුනගන්නේ අපි කලින් කිව්ව ලක්ෂණ වලින්. ඔයාට මාසෙකට සැරයක් මේ විදිහට දැනෙන ලක්ෂණ ඩයරි එක ලියලා තියාගෙන අවශ්‍ය නම් වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන එක වඩා හොඳයි. එතකොට වෛද්‍යවරයාට ඔයාට PMS තත්ත්වයේ තියෙන බව සහ ඔයාගේ PMS තත්ත්වයේ බරපතලකම ගැන අවබෝධයක් ලබා ගන්න පහසු වෙනවා. ඔයා අපි මේ කිව්ව ලක්ෂණ වලට මුහුණ දෙන කාන්තාවක් නම් මේක කාටවත් කියන්නේ නැතුව හංගගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේක හැම කාන්තාවක්ම වගේ මුහුණ දෙන බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා ඔයාගේ ප්‍රශ්න ඒ කාලයට ඔයාගේ සහකාරයට, ගෙදර අයට කියලා උදව් අරගන්න එක මේ තත්ත්වයට මුහුණ දෙන්න උදව්වක්. පිරිමි පාර්ශවයත් PMS තත්ත්වය හොඳින් තේරුම් අරගෙන තමන්ගේ සහකාරියට, ගෙදර කාන්තාවන්ට මේ අපහසු කාලයේදී වැඩි අවධානයකින් සහ ඉවසීමකින් උදව් කරන එක බොහොම වැදගත්. මොකද මේ එකිනෙකාව තේරුම් ගැනීම නැති වුණොත් PMS නිසා පවුල් විරසකවීම් පවා සිදු වෙන්න පුළුවන්. අපි මේ කියපු රෝග ලක්ෂණවල දරුණුකම කෙනාගෙන් කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව ලබා දෙන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. PMS වලට තියෙන ප්‍රතිකාර ක්‍රම ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ගැහැණු පිරිමි ભેදයකින් තොරව හැමෝම දැනගන්න ඕන මේ වැදගත් තොරතුරු අනික් අයටත් ෂෙයා කරන්න. මීට අමතරව ඔයාලට තියෙන සෞඛ්‍ය ගැටලු මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රොජෙක්ට් සමාජය විසින් සංවිධානය කරන ලබන ප්‍රොජෙක්ට් ජීවධාරා හරහා අපි බලාපොරොත්තු වන්නේ ප්‍රජා සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සහ රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳව වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කිරීමටයි. ඉතින් ඒ සඳහා මේ අපිත් එක්ක අත්දැක වැදගත් නෙට්වර්ක් ආයතනයට වෙහෙවීම උත්සාහ කරනවා.